ඉතින් අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ Laravel tutorial series එකේ තුන්වෙනි වීඩියෝ එකත් එක්ක. අපි පළවෙනි වීඩියෝ එකේදී කතා කරා Laravel project එකක් සාර්ථකව setup කරලා project එක run කරගන්නේ කොහොමද කියන එක. ඒ වගේම අපි දෙවෙනි වීඩියෝ එකේදී කතා කරා MVC architecture එක කියන්නේ මොකක්ද? Laravel project එකක් ඇතුළත MVC architecture එක වැඩ කරන්නේ කොහොමද කියන එක. ඉතින් ඔයාලා මේ වීඩියෝස් බැලුවේ නැත්නම් මම ඉහළ කාඩ් එකේ සහ පහළ description area එකේ මේ වීඩියෝස් වල links දාලා තියන්නම්. ඒ වීඩියෝස් උත් බලලා මේ වීඩියෝ එක බලන්න. ඉතින් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ route කියන්නේ මොනවද? Laravel project එකක් තුළ route වැඩ කරන්නේ කොහොමද කියන එක. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා අදම නම් මගේ වීඩියෝ එක බලන්න channel එක subscribe කරලා bell icon එක තෝල් දාලා තියාගන්න. එතකොට මම ඊගා වීඩියෝ දාපු ගමන් ඔයාලගේ ළඟටම notification එකක් ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට. Laravel project එකක routes තියෙන්නේ මෙන්න මේ routes කියන folder එක ඇතුලේ තියෙනවා web.php කියලා file එකක්. අන්නේ web.php කියන file එකේ මෙන්න මේ විදිහට තමයි route එකක් අපි ලියන්නේ. Laravel project එකක් setup කරද්දී default route එක විදිහට මෙන්න මේක දීලා තියෙනවා. මේක මුලින්ම routes කියලා තියෙනවා. ඊට පස්සේ : get කියලා තියෙනවා. get කියන්නේ route එකේ type එක. routes වල types කිහිපයක් තියෙනවා. අපි Laravel documentation එක ගත්තොත් මේ විදිහට search කරගමු. Laravel documentation කියලා ගත්තට පස්සේ මෙන්න මේ site එකේ building search කරගමු routing කි. routing කියලා search කරගත්තට පස්සේ එහෙන් පහළට ගියාට පස්සේ මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් route වල types ටික. get, post, put, patch, delete and options කියලා types 6ක් මේ විදිහට ඔයාලට route වල බලා ගන්න පුළුවන්. මේ එක typing වෙන්නේ මොකක්ද කියන එක මම ඉස්සරහා වීඩියෝ වලදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ code එකට ගියාට පස්සේ මෙතන route එකේ type එක තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන quotes ඇතුලේ දාලා තියෙනවා slash එක. මේකෙන් තමයි URL එක save කරන්නේ. ඒ කියන්නේ අපි browser එකේ page එකක් load කරනකොට URL එක එන්න ඕන විදිහ තමයි අපි මෙන්න මෙතනින් add කරන්නේ. ඊට පස්සේ callback function එක මෙන්න මේ විදිහට දාලා තිනවා return view welcome කියලා. මෙතන welcome කියලා add කරලා තියෙන මෙන්න මෙතන තියෙනවා resources වල views වල තියෙනවා welcome.blade.php කියලා file එක. අන්න ඒ blade file එක තමයි මෙන්න මෙතනින් මේ විදිහට call කරලා තියෙන්නේ. අපි මේ file එක මේ විදිහට open කරගත්තොත් මෙන්න මේ වගේ වලට බලා ගන්න පුළුවන්. මේ file එක තමයි Laravel project එකක් setup කරද්දී welcome page එක විදිහට එන page එක. මම ඔයාලට මේ file එකේ view එක පෙන්නන්නම් මේ විදිහට මෙතන click කරාට පස්සේ terminal කියලා එනවා. ඒ terminal එකේ new terminal යන්න. new terminal ගිහිල්ලා මෙතන ඔයාලා search කරගන්න ඕනි පහලින් terminal එකේ PHP artisan server කියලා. අපි පළවෙනි වීඩියෝ එකේදී කතා කරා project එකක් run කරගන්නේ කොහොමද කියන එක. අන්නේ command එක මෙතෙන්දී දෙන්න ඕනි. project එක run කරන්න කලින් ඔයාලගේ server එකේ, ඒ කියන්නේ SAMP හරි WAMP හරි server එකේ Apache එක සහ MySQL එක start කරලා තියෙන්න ඕනි. ඒ කියන්නේ මෙන්න මේ දෙක green color එකෙන් තියෙන්න ඕනි. මෙතන PHP artisan server කියලා දීලා enter කරාට පස්සේ project එක run වෙනවා. project එක මේ විදිහට run වුණාට පස්සේ ඔයාලට මෙතනින් control එක ඔබාගෙන මේක උඩ click කරාට පස්සේ project එක browser එකේ open වෙනවා මේ විදිහට. මේ විදිහට project එක browser එකේ open වෙනවා. මෙන්න මේ page එක. මෙන්න මෙතන තියෙන මේ welcome page එක තමයි මෙතන මේ welcome.blade.php කියන එකේ අන්තර්ගත වෙන්නේ. ඊට පස්සේ routes ගැන කතා කරද්දී මම ආයෙත් යනවා මෙතන තියෙන web.php කියන file එකට. web.php කියන file එකේ මම මේක මෙන්න මේ විදිහට comment කරනවා. මේ විදිහට comment කළා මම මෙතනින් පල්ලෙන් තව route එකක් ලියා ගන්නවා. route poland ඊට පස්සේ type එක get කියලා දෙනවා. ඊට පස්සේ bracket එකක් open කරලා මේ විදිහට දෙකේ තියෙන විදිහටම slash එකක් දාගන්නවා. slash එක දාලා comma එකක් දාලා function එක function කියලා type කරලා bracket එක open කරලා alien මේ විදිහට curly bracket open කරගන්නවා. curly bracket open කරගෙන මම මෙතනින් දෙනවා return කියලා මම මේ විදිහට text එකක් දෙනවා. මගේ YouTube channel එකේ name එක මේ විදිහට මම දෙනවා. මේ විදිහට දීලා alien මේ විදිහට semicolon එක දීලා මෙන්න මෙතෙන්ට semicolon එකක් දීලා මම welcome page එක මේ විදිහට reload කරලා බලනවා. URL එක මේකමයි. reload කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ASP tech lab කියලා මේ text එක මෙතන appear වෙනවා. දැන් මම ඔයාලට පෙන්නනම් route එකට text එකක් add කරගන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ මොකක් හරි word එකක් එක්ක route එක දෙන්නේ කොහොමද කියන එක මම දැන් ඔයාලට පෙන්නනවා. මේක මම මේ විදිහට comment කරගෙන මම පල්ලින් තව route එකක් දාගන්නවා. route : එකක් get එකක් විදිහට ගන්නවා. bracket එකක් open කරලා මේ විදිහට ගා ගන්නවා.
සිංගල් කෝට් ඇතුලේ ස්ලෑෂ් එකත් එක්ක මම මෙතනින් නෝට් කරන්න බලාපොරොත්තු වෙන්නේ about කියන page එක. එතකොට මම මෙතනින් දාගන්නවා about කියලා. about කියලා දාලා මේ විදිහට මෙතනින් කමා එකක් දාලා function එක දාන්න ඕන. function දීලා bracket එක open කරලා ඊට පස්සේ එළියෙන් දාන්න ඕනි curly bracket එක. පස්සේ මෙතන enter කරලා මම මෙතන දාගන්නවා return single quotes ඇතුලේ දාගන්නවා about page කිය. ඊට පස්සේ මෙතන semicolon එකක් දාලා මෙතන end එකටත් semicolon එකක් දාලා මම මෙන්න මෙතන තියෙන මෙන්න මේ URL එකේ කොටස මම මේ විදිහට copy කරගන්නවා. copy කරගෙන ඔයාලා browser එකේ ගිහිල්ලා මෙතන port එක ඉස්සරහින් මෙන්න මේ විදිහට මේක paste කරගන්න. about කියලා paste කරගන්න. paste කරලා enter කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් about page එකට අදාළ code එක run වෙනවා. දැන් ඔයාලට මේ විදිහට මම දැන් මේ පෙන්වන්නේ ඔයාලට text එකක් add කරගන්න විදිහනේ. ඔයාලට මෙතෙන්ට page එකක් add කරගන්න ඕන නම් basically මෙන්න මේ විදිහට ඔයාලා මෙන්න මෙතන මේ function එකේ තිබිච්ච විදිහට ඔයාලට ඒක කරගන්න පුළුවන්. මෙන්න මෙතන විදිහට function එකේ විදිහට ඔයාලා දාගන්න ඕනි. මෙතන route එක තියෙනවා colon get හරි ඔයාලට අදාළ type එක දීලා මම මේ types ගැන ඉස්සරහට කතා කරනවා. type එක දීලා මෙතන URL එක එන්න ඕනි විදිහට මෙතන අදාළ word එකට set කරගෙන මෙතන fallback function එක ඇතුලේ return view කියලා දාලා මෙන්න මේ විදිහට දාලා තිනවා වගේ welcome කියලා දැන් මේ මෙතන welcome page එක නිසා welcome කියන එක දාලා තියෙන්නේ. ඔයාලා මෙතන හදන්න ඕනි resources කියන folder එක ඇතුලේ තියෙනවා views කියලා folder එක. අන්නේ views කියන folder එක ඇතුලේ ඔයාලට අවශ්‍ය විදිහට ඒ file එක හදාගෙන ඒ කියන්නේ file එක හදාගෙන දැන් මේකේ හදලා තියෙන welcome කියලා නේ. එතකොට welcome කියන නම තමයි මෙතෙන්ට දාලා තියෙන්නේ. මේ return එක set කරන විවිධ types තියෙනවා. මම ඒවත් ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් basically මේ විදිහට දාලා තියෙන welcome කියන එකේ මේ නම මෙතෙන්ට welcome විදිහට දාලා තිනවා. ඔයාලා resources වල views ඇතුලේ තව මොකක් හරි file එකක් about.blade.php කියලා example එකක විදිහට file එකක් හදුවොත් එතකොට මෙතන දාන්න ඕනි about කියන වචන. එතකොට about කියන වචනේ දාලා මෙතන URL එක ඔයාලා set කරේ slash එක about කියන එක නම් මෙතන ගිහිල්ලා port එකට ඉස්සරහින් about කියලා දාලා project එක run කරාට පස්සේ about page එක run වෙනවා. ඉතින් අදත් වීඩියෝ එකේ අවසානයේට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔයාලා Laravel routing සම්බන්ධයෙන් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම මේක ටියුටෝරියල් සීරීස් එකක් විදිහට ඉදිරියට ඔයාලට වීඩියෝස් අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. ඒකට ඔයාලා channel එක subscribe කරලා bell icon එක තෝරලා දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ එක දාපු ගමන් ඔයාලගේ ළඟටම notification එකක් ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ඊගාව වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු.